ඕන දැන් අපිට ගාණක් දීලා තියෙනවා ඇලදාරයේ දිග 20 සෙන්ටිමීටර්ද වෘත්තාකාර ආධාරකයේ අරය 7 සෙන්ටිමීටර්ද වන ඝන හේතුවක පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. එතකොට ඔන්න බලන්න ඇලදාරය කියන්නේ මෙන්න මේකනේ. එන්න ඒක අපිට දීලා තියෙනවා 20 සෙන්ටිමීටර් කියලා. ඊට පස්සේ අරය කියන්නේ වෘත්තාකාර ආධාරකයේ අරය කියන්නේ මෙන්න මේ දුරනේ. මෙන්න මේ දුර දීලා තිනවා අපිට 7 සෙන්ටිමීටර් කියලා. දැන් අපිට තියෙන්නේ පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. එතකොට ඔන්න සූත්‍රය හේතුවක පෘෂ්ඨ වර්ගඵලය. හරිද? සමාන වෙනවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ධන වෘත්තාකාර ආධාරකයේ වර්ගඵලය. හරිද? ඊට පස්සේ සූත්‍රය මෙහෙම ලියන්න 5rl ධන 5r වර්ගය. හරිද? 5 කියන්නේ නියතයක්. ඒක මොකද්ද? 22 බෙදීම 7. r කියන්නේ මොකද්ද? මෙන්න මේක. හරිද? එතකොට r කියන්නේ 7 සෙන්ටිමීටර්. l කියන්නේ ඇලදාරයේ දිග කීයද? 20 සෙන්ටිමීටර්. ඒකට එකතු කරනවා 22 බෙදීම 7 අරේ වගේ දෙක ගුණ කරනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ 7ට මේ 7 කැපෙනවා 22 20ෙන් ගුණ වුණාම කීයද? 440යි. ඒකට එකතු කරනවා මේ 7ට මේ 7 කැපෙනවා 22 ඒවා 7ක් කීයද? 154යි. 154යි 440යි එකතු වුණාම 594යි මොනවාද? වර්ග සෙන්ටිමීටර. වර්ගඵලයක් නේ. එතකොට වර්ග සෙන්ටිමීටර. ඔන්න ඊළඟට අපිට දෙවෙනි ගාන දීලා තියෙනවා වෘත්තාකාර ආධාරකයේ පරිධිය සෙන්ටිමීටර් 140ක් වේ. ඇල උස සෙන්ටිමීටර් 12ක් වේ. ඝන හේතුවේ පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. කොහොමද අපි හොයන්නේ? ඔන්න වෘත්තාකාර ආධාරකයේ පරිධිය කියලා කියන්නේ මෙන්න මෙයා. වෘත්තාකාර ආධාරකයේ වටේ දිග නේද? මෙන්න මෙයා. කීයද? එයා 140යිලු. හරිද? ඊට පස්සේ ඇල උස කීයද? මෙන්න මෙයානේ. ඇල උස 12 සෙන්ටිමීටර්ලු. ඝන හේතුවේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. කොහොමද හොයන්නේ? අපිට අරේ ඕනේ නේද? අපේ සූත්‍රය මොකද්ද? 5rl ධන 5r වර්ග. අපිට මෙන්න මේ r ඕනේ නේද? l දීලා තියෙනවා. හැබැයි අපි r දන්නේ නැහනේ. r හොයාගන්නේ කොහොමද? ඔන්න බලන්න. මෙන්න මේ වෘත්තාකාර ආධාරකයේ පරිධිය 140යි. පරිධිය හොයන සූත්‍රය මොකද්ද? 2πr. වෘත්තයක පරිධිය හොයන්න 2πr සූත්‍රය. අන්න එයා 140යි කියලානේ අපිට දැන් ඔය දීලා තියෙන්නේ. හරි. එතකොට මේකේ අපි දන්නේ නැති r විතරයිනේ, අනිත් දෙකම අපි දන්නවනේ. දෙක දීලා තියෙනවා සූත්‍රේ. 5 කියන්නේ 22 බෙදීම 7 කියලා අපි දන්නවා. ඒක නියතයක්. r විතරනේ අපි දන්නේ නැති. r විතරයි අපිට මේ සූත්‍රේ හොයන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? දෙවරක් 22 කීයද? 44යි. 44 බෙදීම 7
ගුණ කිරීම r සමානයි 140යි. මෙන්න මේ 7 මේ පැත්තෙන් අයින් කරගන්න ඕනේ. කොහොමද අපි අයින් කරන්නේ? මේ දෙපැත්තම අපි 7න් ගුණ කරනවා. හරිද? මෙයාට මෙයා කැපිලා යනවා. එතකොට 44යි r තමයි ඉතුරු වෙන්නේ. r විතරක් ඉතුරු කරගන්න අපි දෙපැත්තම 44න් බෙදනවා. මේක සුළු කරන්න. දෙකෙන් බෙදුනොත් 22යි. මෙයා කීයද? 70යි. ආය දෙකෙන් බෙදුනොත් 11යි. මෙයා කීයද? 35යි. 35 ඒවා 7ක් කීයද? බලන්න. 35 ඒවා 7. 4 5 35යි. 5 දැම්ම 3ක් ඉතුරුයි. 4 3 21යි. 21යි 3යි 24යි නේ. 245 අපි බෙදන්න ඕනේ කීයෙන්ද? 11. බෙදන්න බලන්න 245 11. 245 11 බෙදුනම සාමාන්‍යයෙන් අපිට එන්නේ 22.27යි. හරිද? ඒතර අපිට ඕන නම් මෙන්න මේ r විදියට මෙන්න මේ භාග සංඛ්‍යාවම දාලා ගාණ හදාගෙන යන්න පුළුවන්. බලන්න දැන් අපි ගාණ හදාගෙන යමු. 5 කියන්නේ මේ වර්ගඵලෙ හොයන්න යන්නේ දැන්. 5 කියන්නේ 22 බෙදීම 7. r කියන්නේ 245 බෙදීම 11 කියලා අපි දාගමු. දශම ගණන් දාලා සුළු කරන්න අමාරුයිනේ. ඊපස්සේ L කියන්නේ 12යි සෙන්ටිමීටර්. ඒකට එකතු කරනවා 22 බෙදීම 7 ගුණ කිරීම. එතකොට r කියන්නේ 245 බෙදීම 11. ආයේ වගේම 245 බෙදීම 11. පස්සේ අපිට මේක සුළු කරගන්න පුළුවන්. 245 7න් බෙදුනහම කීයද? 35යි. මෙතන 245 7න් බෙදුනහම 35යි. ඊට පස්සේ 11 22කට 11 ඒවා 2යි. දෙවරක්. එතන මෙතන නේ 2 ගුණ කිරීම 35 ගුණ කිරීම 12 නේද ඉතුරු වෙන්නේ? මෙතන බලන්න මේ 11ට මේ 22ට මේ 11 ඒවා කීයද? 2යි. ඊට පස්සේ මෙතන ඉතුරු වෙන්නේ කීයද? 2 ගුණ කිරීම 35 ගුණ කිරීම 245 බෙදීම 11 නේද? ඔන්න 2 ගුණ කිරීම 35 ගුණ කිරීම 12 කීයද? දෙවරක් 35 කීයද? 70යි නේ. 70 12න් ගුණ කරන්න. කීයද? 840යි නේ. 840ට එකතු කරන්න ඕනේ 70 ගුණ කිරීම 245 බෙදීම 11. බලන්න සුළු කරන්න දශම ගාණක් එන්නේ. සුළු කරාම එන්නේ කීයද? 840 ධන 1558.9යි බිංදුවක්. හරිද? 1558.9යි බිංදුවක් තමයි එන්නේ. හරිද? පස්සේ මේ දෙන්න එකතු කරන්න. කීයද? දශම දැම්මා 8යි 5යි 4යි 9යි 8යි 5යි 13යි 2398.9යි බිංදුවයි වර්ග සෙන්ටිමීටර්. මේක තමයි උත්තරේ. හරිද? ඕක තමයි උත්තරේ. මේ මොකද්ද මේ අරය? මේ මොකද්ද? මේ වර්ගඵලය. හරිද? මේ මොකද්ද අපි හොයාගත්තේ? මේ හොයාගත්තේ අපි මෙන්න මේ වෘත්තාකාර ආධාරකයේ අරය. හරිද? මේ හොයාගත්තේ අපි මෙන්න මේ සම්පූර්ණම හේතුවේ
පෘෂ්ඨ වර්ගඵලය. මෙතන දශම ගාණක් තමයි එන්නේ. හැබැයි අපි මෙතනදි මොකද කළේ? භාග විදිහටම අරය දාගෙන සුළු කරගෙන ගිහිල්ලා අන්තිමට දශම ගාණෙන් තමයි ಗುಣ කරලා ගාණ හදාගත්තේ. ඊළඟට තියෙන මේ පාඩම මේ ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය හොයන පාඩම 11 වසරේ. එතකොට අපිට ඊළඟට අපිට තියෙන්නේ මේකේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. ඒක ඊළඟ වීඩියෝ එකෙන් කරන්න. ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් කරමු. දැන් අපි ඉවර කළා පතුල සමචතුරාස්‍රාකාර පිරමීඩයක වර්ගඵලයයි වෘත්ත කේතුවක වර්ගඵලයයි අපි දැන් ඉවර කරලා තියෙන්නේ. තව තියෙන ඊට පස්සේ තියෙන ගෝලයක වර්ගඵලය හොයන්න එක. ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් කරමු.